පාට කුරුල්ලෝ කතාවේ ඕගොල්ලෝ හිතන්නේ යාළුවනේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ෆොන්සේකා සර් කෙවින්ටයි මංජිතටයි නිම්නාමිටයි ඉන්නේ කියන්නේ මේ ඔෆිස් එකේ වෙන්නේ මොන වගේ දේවල්ද කියලා දැනගන්නයි. ඉතින් නිම්නාවිය තනියෙන් ගෙන්නගෙන අහන්නේ මේ කෙවිනුයි මංජිතයි අතර තියෙන්නේ මොකද්ද මේ ඔෆිස් එකේ වෙන ප්‍රශ්න කියලා. ඉතින් කෙවික මහත්තයා එන්නේ කියන්නේ ඇත්තටම නිම්නාමිට පූල් එකේ සිද්ධිය අහන්න නම් නෙමෙයි. ඉතින් ඒත් එක්කම මේ ෆොන්සේකා සර් හිතන් ඉන්නේ කෙවින්ගේ මංජිතගේ මේ ප්‍රශ්න නිම්නාවියෙන් දැනගන්න පුළුවන් කියලා. ඉතින් ඒත් එක්කම නිම්නාවියයි ඔෆිස් එකේ නැති කියලා අහනවා. ඉතින් නිම්නාවිය කරන මංජිතවයි කෙවින්වයි පාවල දෙන්න නැතුව වෙන දෙයක් තමයි කියන්නේ. ඉතින් මංජිතට හිතේ කැමැත්තක් තිබ්බත් නිම්නාවිය ඒකේ පෙන්වන්නේ නැහැ. ඉතින් දැන් කෙවින් කරන්නේ මංජිත ලව්වා නිම්නාවිගේ තාත්තට කෝල් කරවලා කොහොම හරි නිම්නාවිගේ ඔෆිස් එකට ගෙන්න ගන්න ප්ලෑන් එකක් ගන්නයි හදන්නේ. ඉතින් මේ කෙවින් දාන ප්ලෑන් එක මේ පාට සාර්ථක වේද කියලා ඕගොල්ලෝ මොකද යාළුවනේ හිතන්නේ. ඇත්තටම කෙවින් මේ පාර ගන්න ප්ලෑන් එක නම් සාර්ථක වෙලා නැවත රස්සාවට නිම්නාවිය එනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිනපතා නැරඹීමට අමතක නොකර සබ්ස්ක්‍රයිබර්ස් කරලා ගන්න.